ඔයා මේ ලෝකේ කොහේ කොතන හිටියත් ගොඩාක් සතුටින් ඉන්න. මං එක්ක හිටියටත් වැඩිය ඔයා හොඳින් ඉන්නවා දකින්නයි මට ඕනේ. ඔයාගේ පවුලට මං ගොඩාක් ආදරෙයි. ඔයාට එදා තිබුණ ආදරේ ඉන්ස්ටාග්‍රෑම් එකෙන් පටන් ගත්ත අපේ ආදර කතාව ඔයාට ඔහොම ලේසියෙන් නවත්තන්න පුළුවන් වුණාට මගේ හිතේ තියෙන මතකත් එක්ක මං හැමදාම ජීවත් වෙයි. සමහර විට දෙමව්පියන්ගේ සතුට වෙනුවෙන් අයියා කියපු විදිහට මට තීරණයක් ගන්න සිද්ධ වෙයි. මං ඒ තීරණය මම ඔයාට තියෙන ආදරේ හැමදාටම තියෙයි. ඊටත් වැඩිය ඔයත් එක්ක මේ නුවර තිබ්බ මතක මේ නුවර ආසයට අපි ඇවිදපු විදිය හැමදේම මගේ ජීවිතේ හැමදාටම තියෙයි. ඔයත් එක්ක ඉඳපු කාලේ හරි ලස්සනයි. ඔයා හරි ලස්සන පිරිමි ළමයෙක්. ඔයා හරි හොඳ පිරිමි ළමයෙක්. ඔයාට මං කවදාවත් වෛර කරන්නේ නැහැ. ඔයාගේ ගෞරවය මං හැමදාම රකින්නවා. ඔයාගේ කකුල් දෙක අල්ලලා වඳින්න උනත් මම දෙපාරක් හිතන්නේ නැහැ කියලා ඔයා දන්නවා. මං හරි ආදරේ. ගොඩක් සතුටින් ඉන්න. සමහර විට ඔයාට දැන් කෙනෙක් මගේ පණ ටික පරිස්සමෙන් බලාගන්න කියලා. නේ මන් දන්නේ කොහෙන්ද මෙච්චර ආදරයක් කියලා. එයත් එක ගත කරපු මේ සුන්දර නුවර සොඳුරුම මොහොත මොකක්ද? දලදා මාලිගාවට යන හැම තප්පරයකම ගොඩාක් ආදරය තිබුණා. මගේ සපත්තු දෙකේ ඉඳන් ගැලෙව්වේ එයා. කිසිම ඊගෝ එකක් තිබ්බේ නෑ අයියේ. එහෙනම් හද්දියනේ කොතනද වැරදුනේ? කොතනද කෙලවුනේ? මාත් තාම ඒ තැන අතරමං වෙලා ඉන්නේ කොතනද වැරදුනේ කියලා. මගෙත් වැරදි ඇති, එයාගෙත් වැරදි ඇති. හැබැයි මම හිත හදාගන්නේ මගේ වැරදි ඇති කියලා. එයාගේ වැරද්දක් මං කවදාවත් දකින්නේ නෑ. එයාට මම යන දවසෙත් කිව්වේ ඔයා මටත් වැඩිය හොඳ තැනක ඉන්න ඕනේ. ඔයාගේ දියුණුව දකින්නයි මට ඕනේ. ඔයා හොඳ කෙනෙක් එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න. මගේ හිත දන්නවා එයා අනිවාර්යෙන් හොඳ තැනක ඉදී කියලා. අයියා මං එයාත් එක්ක යාළුවෙක් නෑ. මම යාළු වුණාට පස්සේ හැමදේම ලැබුණා කියන්නෙත් නෑ. හැබැයි එයා බලාපොරොත්තු වුණ ආදරය මගෙන් ලැබෙන්නේ නැති කියලා මං හිතනවා. අයියා මං එයාට හම්බෙච්ච දවසේ ඉඳලා රෝස මල් දෙනවා. මේ නුවර සහසු වෙනෙන්මයි ගන්න. මං හරි ආසයි එයා ඒවට සතුට වෙන විදිය බලන්න. මං එයාට මල් අරන් දුන්නාට පස්සේ එයාගේ මූණ මාර සතුටක් තියෙන්නේ. එයාට මං අවුරුදු 2කට කලින් එයාට පටන් ගන්න දවසේ රෝස මලක් දුන්නා. ෆ්‍රෙෂ් රෝස මලක්. එයා එයාගේ නවත්තන දවසේ ඒක ගෙනල්ලා මගේ ඉස්සරහා තියලා ඒක එයා පරිස්සම් කරලා තිබුණා. හැබැයි එයා මගේ ඉස්සරහ එක පිච්චුවා. මගේ ආදරේ නැවතුණා කියලා මගේ හිතට විශ්වාස කරන්න පිළිගන්න සිද්ධ වුණා. ඉච්චර ආදරයක් තිබිලත් ඇයි එහෙම කරේ කියන ප්‍රශ්න මගේ හිතේ තියෙනවා. කමක් නැහැ මං ඒකටත් හරි ආදරේ. කොහොමද මේ මොහොත දරාගත්තේ? කොහොමද යාට සමුදුන්නේ? අනේ මං එදත් hina වෙලා හිටියේ මොකද ඒ මල පිච්චුනේ නෑ. ඒක මාරයි. ඒක මගේ ආදරේ හින්දා